සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා සියලු දෙනාම Learn Future අපේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඉතාමත් වැදගත් වටින AI tool එකක් ගැන. මොකද්ද මේ AI tool එක? මේ AI tool එක තමයි Dreamina AI. ඉතින් මොකද්ද මේ Dreamina AI කියන්නේ? Dreamina AI කියන්නේ image creation AI tool එක. ඉතින් මේකේ තියෙන වැදගත්කම තමයි නැනෝ බනානා වලට වඩා ඉතාමත් උසස් තත්ත්වයේ ඉමේජ් ක්‍රියේෂන් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ Dreamina AI යූස් කරලා ඔයාලා ඉමේජ් එකක් ක්‍රියේට් කරගන්න කියලා. Chrome browser එකට ගිහිල්ලා Dreamina AI කියලා ටයිප් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන උඩින්ම එනවා Dreamina AI image generator and video generator කියලා. ඉතින් එතන ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ Dreamina AI එකට යන්න. ඊට පස්සේ ඔයාලා මේකේ sign up වෙන්න ඕන. plus mark එක උඩ ක්ලික් කරනවා. මම මුලින්ම මේකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ මම ප්‍රොම්ප්ට් එකක් දානවා. මෙතන මම ප්‍රොම්ප්ට් එක ජෙනරේට් කරේ ChatGPT යූස් කරලා. ඔයාලට පුළුවන් ChatGPT යූස් කරලා හෝ වෙන AI tool එකක් යූස් කරලා මේ ප්‍රොම්ප්ට් එක හදාගන්න. හදලා ප්‍රොම්ප්ට් එක දීලා මම දෙනවා මේක ජෙනරේට් වෙන්න කියලා. ඊට පස්සේ ටික වෙලාවක් ඊට පස්සේ මෙයා ලස්සනට ඉමේජ් එක ජෙනරේට් කරනවා. මෙයා අපිට සාම්පල් 4ක් දෙනවා. ඒ වගේම අපිට පුළුවන් අවශ්‍ය ආකාරයට මේක aspect ratio එක වෙනස් කරගන්න. ඇත්තටම කිව්වොත් එහෙම නැනෝ බනානා වලට වඩා මේ Dreamina AI කියන එකේ quality වැඩි. මම ජෙනරේට් කරපු ෆොටෝ කම්පෙයාර් කරලා බලුවට පස්සේ මට හිතෙනවා ඉස්සරහදී මේක නැනෝ බනානා වලට වඩා ගොඩක් කට්ටිය පාවිච්චි කරාවි කියලා. මේ බලන්න ජෙනරේට් වුණු ෆොටෝ ටික. ඇත්තට මේක උතර ෆේස් එකේ ඩීටේල් උනත් ඒ විදියටම අරගෙන තිනවා. මේ විදියට තමයි අපිට මේක ඉමේජ් ජෙනරේට් කරගන්න පුළුවන්. කියන්නේ තමන්ට කැමති විදියට ප්‍රොම්ප්ට් එක හදලා කැමති ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. හරි. ඇත්තටම ඔයාලා කියන්නේ අලුතෙන් එන AI tools මේ විදිහේ දේවල් try කරලා බලන්න. දැන් ගොඩක් ඉස්සරහට AI වලින්ම තමයි කොහොමද මේ ලෝකෙ දුවන්නේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, තවත් කෙනෙකුට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න කියලා පුළුවන්. ඔබේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් Learn Future YouTube channel එකට සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ළඟින් ආදරෙන් ඉන්නවා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.